කොහොමද ඔයාලට ඔන්න තවත් ලස්සන වීඩියෝ එකක් අරන් මං අද ආවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට මං අද පෙන්නන්නේ මම වැඩ කරන පෙර පාසලේ බබාලාගේ කොන්සර්ට් එකෙන් පස්සේ අපි ඔයාලට පොඩි තෑග්ගක් දෙනවනේ. ඒ තෑග්ගට අපි හිතුවා මේ සැරේ ලස්සන බෑග් එකක් දෙන්න ඕනේ කියලා. ඒ ලස්සන කියුට් බෑග් එක මහන්නේ මෙන්න මේ නංගි තමයි. ඉතින් මට හිතුණා ඔයාලත් එක්කත් එයා මට මේ මහගනාව බෑග් ටික පෙන්නලා මේ පොඩ්ඩක් කතා කරන්න මේ පිළිබඳව. මං ඉතින් මේ සැරේ මේ නංගිට කියලා බෑග් 16ක්ම මස්ස ගත්තා. මම කොහොමත් මේ නංගිගේ පේජ් එක දැක්ක Facebook එකෙන්. මං අඳුරන නංගි කෙනෙක් තමයි ඉතින් මෙයා. මේ නංගිගේ පේජ් එක මොකද්ද කියලා දන්නවද ඔයාලා? මේ නංගිගේ පේජ් එක තමයි සන්නාලිය. සන්නාලිය පේජ් එකෙන් ඔයාලට මේ වගේ ලස්සන රෝස පාට, නිල් පාට බෑග් ඔයාලගේ බබාලට ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම හෑන්ඩ් බෑග්, තොප්පි, එතකොට පැන්සිල් බොක්ස්, ඒ වගේ තව දේවල් තියෙනවා. ඉතින් ඔයාලට මම මේ ගැන චුට්ටක් කියන්න. මේ බෑග් එක හරිම ලස්සනයි. චූටි බබාලා හරිම ආසයි. මගේ දුවත් දැකපු ගමම මේ බෑග් එකට ආසයි. ඒ වගේම එයා මේ බෑග් එක මහන්න අරන් තියෙන රෙද්ද මේ ඒ කියන්නේ ඉරෙන්නේ හරිය මේ වෙන්නේ නැහැ. චූටි බබාලා ඉතින් පාවිච්චි කරනකොට ඉතින් එයාලගේ පරිස්සමක් නැහනේ. ඒ වුණාට ලස්සන රෙද්දකින් තමයි මේක මහලා තියෙන්නේ. මට හිතෙන විදිහට මෙයා මහලා තියෙන විදිහට ඉරෙන්නේ මොකුත් මේ වෙන්නේ නැති රෙද්දක් තමයි මේක. ඉතින් මේ බෑග් එක අපිට එයා දුන්නේ 1250ක් වගේ මුදලකට. ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන බෑග් එකක් ඔයාලගේ චූටි පුතාට, චූටි දුවට ගන්න ඕන නම් සන්නාලිය පේජ් එකෙන් ඕඩර් කරගන්න. රුපියල් 1250ක් වගේ මුදලකට ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේ මේ බෑග් එක ක්වොලිටියත් මේ ඔයාලට කියන්න ඕනේ හරිම නීට් මේ නංගිගේ වැඩ. ඉතින් ඒකමයි මට හිතුනේ මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. පෙර පාසල් වල උගන්වන ගුරුවරු ඉන්නවා නම් ඔයාලටත් ඔයාලගේ චූටි බබාලාට කොන්සර්ට් එක අවසානට තෑගි දෙන්න මේ බෑග් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මමත් ඒකයි අපේ බබාලාට මේ බෑග් ටික ගෙන්න ගත්තේ මේ විදිහට. එයාට ඕන දෙයක් කියපුවම ඒ විදිහට මෙයා හදලා දෙනවා. ඒ වගේ මේ බෑග් වලට නම් වුණත් එයා ඒ විදිහට දෙකනේ. බබාගෙන් බබාට ඉතින් නම් වෙනස්නේ. ඒ විදිහට ඕන නම් ඒ බෑග් වල නමුත් ටයිප් කරලා එයා මේ විදිහට අපිට ගෙනත් දෙනවා. ඉතින් හරිම ලස්සනයි නේද මේ බලන්නකෝ. රෝස පාට, නිල් පාට මේ බෑග් ටික කොහොමද කියලා. ඇත්තටම මම හිතන්නේ තමන්ගේ මහන්සියෙන් තමන් මොකක් හරි දෙයක් කරලා මුදල් උපය ගන්නවා නම් ඒ කෙනෙකුට අපිත් උදව් කරන්න ඕනේ. මම හිතතින් එයාට චූටි අවුරුද්දක විතර චූටි බබෙකුත් ඉන්නවා. ඒ බබත් තියාගෙන තමයි එයා මේ වැඩ ටික ඔක්කොම ලස්සනට මේ විදිහට කරලා තියෙන්නේ. බලන්නකෝ මේ බෑග් වල නීට්නස් එක. ඉතින් යාළුවනේ ඔයාලටත් ඉතින් මේ විදිහට ඕඩර් කරලා ගන්න කියලා තමයි ඉතින් මම කියන්නේ. අපේ බබාලගේ කොන්සර්ට් එක නම් ඉතින් ඉවර වුණා. එයා ඉතින් හරිම ආසාවෙන් තමයි මේ බෑග් එක ගත්තේ. මේ ඉන්නේ ඒ නංගි තමා. බලන්නකෝ. මම ඉතින් ඔයාලටත් මේ බෑග් එක ඕඩර් කරගන්න ඕන මේ නංගිගේ නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලා නම්බර් එක අරගෙන ඔයාලත් අලුත් ඕඩර් දාන්න. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක අදට මෙතනින් ඉවරයි. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් මං එන්නම්. පරිස්සමෙන් ඉන්න හැමෝම. ඒ වගේම මගේ YouTube channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න.